අයිබෝවන් නිරෝගී සුව පිරුණු සුවදායි දවසක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබට මේ කොළඹට නම් අද උදේසන කාලේ ඉඳලම ටිකක් වැසි අධික කාලයක් වුණා. ඉතින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ඔබේ ප්‍රදේශයත් මේ වෙලාවේ වැසි තත්ත්වයක තිබෙනවා නම් එහෙම නැත්නම් උදේ වැස්ස නම් අනිවාර්යයෙන්ම අද දවසේ ඔබේ අතේ කුඩයක් තියෙන්න ඇති. දැන් ගෙදරින් එළියට යනකොට ඔබේ ආදරණීයන්ට මතක ඇතුවම කුඩේ මතක් කරන්න නැතිනේ. කුඩේ අතට ගෙනහිල්ලත් දෙන්න ඇති. අන්න ඒ වෙලේදී මෙහෙම කිව්වද? අද නම් වැස්ස වැඩි ඔය වැස්සට තෙමුනොත් කැස්ස හෙම්බිරිසාව උණක් එහෙම හැදෙන්න පුළුවන්. එහෙම හැදිලා දුක් විඳින්න බෑ. ඒක නිසා අද වැස්සෙන් පරිස්සම් වෙන්න කියලා. ගොඩක් වෙලාවට ඔබත් මමත් කැමති නැහැ ලෙඩ වෙන්න. ලෙඩක් වෙනවා කියන්නේම ජීවිතේට දුකක්. ඒ නිසා ලෙඩ නොවී පරිස්සම් වෙන්නේ කොහොමද? අන්න ඒ පිළිබඳවයි ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය හරහා මේ වෙලාවේ ඔබට ගෙනෙන සුවසෙත වෛද්‍ය සාකච්ඡාව හරහා නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරන්නේ. අදත් සෝදානම් එවැනි වූ රෝගී තත්ත්වයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. විශේෂයෙන්ම මේ දවස්වල එහෙමත් නැත්නම් මේ කාලවකවානුවේදී බාල මහලු වෙනසක් නැතිව ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතිව හැමෝටම වගේ ඇතිවෙන රෝගී තත්ත්වයක් මේ ආතරයිටිස් රෝගය. එහෙම කිව්වහම මේ නම ඔබට බොහොම හුරුයි. හැබැයි ඔබත් මමත් දන්නේ නැති කාරණාව තමයි මේ ආතරයිටිස් හැදෙන්නේ කොහොමද? සමහර වෙලාවට ලෙඩ රෝග ගැන සමාජයේ විවිධ මත තියෙනවනේ. පරම්පරාවෙන් ඇතිවෙන ලෙඩක්ද? එහෙම නැත්නම් මේ රෝගය නිට්ටාවටම සුව කරන්නට නම් මොන වගේ ප්‍රතිකර්ම සඳහා අපි යොමු වෙන්න අවශ්‍යද? එහෙම රෝගයක ඉන්න කෙනෙක් නම් ඒ රෝගය සුවපත් කරන්න අපි නිවැරදිම වත්පිළිපෙත් අනුගමනය කරන්නේ කොහොමද? ඔන්න ඔය කාරණා පිළිබඳවයි අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් ජාතික ගුවන්විදුලියේ 11 වන මැදිරියට ආරාධනා කරා ශාස්ත්‍රපති උපාධිධාරී පාරම්පරික හා ආයුර්වේද වෛද්‍ය අනෝමා දමයන්ති සොලමන් වෛද්‍යතුමියට. අයිබෝවන් වෛද්‍යතුමිනි සුබ දහවලක් ඔබතුමියට. අයිබෝවන්. හරි. වෛද්‍යතුමිනි ගොඩක් වෙලාවට ඉඳගන්න, හිටගන්න, ඇවිදින්න, දුවන්න. මෙන්න මේ කාර්යයන් කාර්යක්ෂමව කරන්න නම් අපේ සැකිලි පද්ධතිය. එහෙම නැත්නම් අපි කියනවා අස්ථි පද්ධතිය හා සම්බන්ධ වෙන මේ සංදිවල නිරෝගීතාවය වැදගත්. හැබැයි අපි කතා කරනවා මේ සංදිවල ප්‍රදාහාත්මකව ඇති වෙන මෙන්න මේ ආතරයිටිස් රෝගය කියලා කියන්නේ මොකක්ද? අපි එතනින් ආරම්භයක් ලබා ගමු. ආයුර්වේදය තුළ මේ රෝගය හඳුනා ගැනීම කොයි වගේද? ඔව් ඇත්ත වශයෙන්ම ආතරයිටිස් කියන රෝගය අපි ආතරයිටිස් කියන රෝගය ඒ කියන්නේ ආම වාතය. එම ආම වාතය කියන රෝගය පිළිබඳ පොඩි දැන ගැනීමක් කරමු. ආම වාතය කියන රෝගය ආරම්භ කරන්නේ ආමාශය තුලින්. ආමාශය අපි ගන්න ආහාර පරිපචන ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවුනොත් ඒ ආකාරයෙන් වෙන මේ රසය හරි ආකාරව නොදිරවන ආහාර රසය අපිට රස රක්ත මාංශ මේදස් අස්ථි මජ්ජා ශුක්‍ර කියලා සප්ත ධාතු වලට යනවනේ අපි ගන්න ආහාර. එම ආහාර රක්තයට යන්නේ විස වෙලා. ඒ කියන්නේ ආමාශය තුල අපි විදග්ධ ආහාර විවිධ ඒ කියන්නේ මේ අපි ගන්නව සමහර වෙලාවට අධික තෙල් ආහාර ඒ වගේ අපිට මේ නුසුදුසු මේ ආහාර රටාවන් වලට පුරුදු වුණාම තමයි මේ ඒ ආහාර රසයේ විකෘති වෙලා විෂ වායුවක් හැටියට හැදිලා මේ අක්මාගත වෙන්නේ රුධිරයත් එක්ක රුධිරය හැදිලා හන්දි අතර මහා හන්දි අතර දනහිස් හන්දි වැලමිට හන්දි ඒ වගේ මහා හන්දි අතරට මෙම රසය තමයි යන්නේ. ඒ ආමාශයෙන් හැදෙන රසය තමයි යන්නේ. මේකට හේතු ගණනාවක් තියෙනවා. හේතු ගණනාවක් හැටියට දැක්කුවොත් ආතරයිටිස් ආම වාතය කියන රෝගයට හේතු ගණනාව ඔබතුමී ඇහුව විදිහට අපිට ශ්ලෝකයකින් කියනවා ව්‍යායාම තපතර්පණා ප්‍රපතනාත් භංගාත් ඡයාත් ජාගරාත් ඔය රූක්ෂ ඒ කියන්නේ කටුක ඒ වගේ ආහාර ඒ කියන්නේ අධික ව්‍යායාමයේ කිරීම මේ ව්‍යායාමය අවශ්‍යයි අපේ ශරීරයට අධික ව්‍යායාමයේ කියන්නේ අපි කියමු තද අවුවේ ඉඳලා වැඩ කරලා ඇවිල්ලා සීතල වතුර නානවා මේ කැලට වේලාවට ආහාර ගන්නේ නැහැ සමහරලාට අධික ආහාර අපේ ආමාශය සාමාන්‍යයෙන් මේ ආහාර ගන්නකොට ආහාර ආමාශයෙන් අඩක් තමයි ගන්න ඕනේ. ඉතුරු කාලක් තියන්න ඕනේ වතුර වලට. ඉතුරු කාල තියන්න ඕනේ මිශ්‍ර වෙන්න.
එතකොට ආහාරයට බඩ පිරෙන්න ආහාර ගත්තම අර ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේත් නැහැ. ඒක එකක්. එතකොට අධික සිතිවිලි ධාරාව, එතකොට අධික අවුව තැපීම, අවුවේ ඉඳලා වැඩ කරන එක, මේ ওই වගේ විවිධාකාර තවත් ගොඩාක් විවිධාකාර. ඒ කියන්නේ අපි ගන්න මේ කියන්නේ තැලිච්ච එළවලු වලින් හදන ආහාර ඒවා අපි අපේ ආමාශයට ගත්තම ඒවා අපේ ආමාශය තුළේ ඉක්මනට මේ කියන කුණු රසය හැදෙනවා. ඒ වගේම තමයි අපි විවිධ මේ විකෘති ආහාර තියෙනවා. අපිට ඒ කියන්නේ අපි මාළු එක්ක හොඳට බත් කාලා මීකිරි හොඳට කනවා. එතකොට මාළුයි මීකිරි කියන දේ ශරීරය තුලේ විසක් හැටියට තැම්පත් වෙනවා. ඌරු මස් කාලා මීකිරි කනවා. ඒවා විසක් හැටියට තැම්පත් වෙනවා. තැම්පත් වෙනවා කියන්නේ විස රසයක් තමයි හැදෙන්නේ රුධිරේ. ඒව ගෙන් හන්දි අතර තැම්පත් වෙනවා. එතකොට තමයි අර හන්දි ඉදිමෙන්නේ, හන්දි නමන්න අමාරු වෙන්නේ, වේදනාව, ශූලය, ඒ වගේ ගොඩාක් අමාරුකම් උනත් හැදෙනවනේ සමහරුන්ට. එතකොට ඒ වගේ රෝග අවස්ථාවන් වලට යන්නේ මේ ඔය ආමාශගත වෙන දේවල් තමයි. හරි. දැන් වෛද්‍යතුමිය මේ සඳහන් කරන කාරණා එක්ක අපි නොදැනුවත්ව කරන වැරදි කොයිතරම් අපිව ලෙඩ කරනවද නේද? අන්න ඒ නිසායි අපි මේ දැනුවත් වීම ජාතික ගුවන්විදුලියේ සිංහල සදේශීය සේවයේ බ්‍රහස්පතිදා සුවසේත වෛද්‍ය වැඩසටහන හරහා ලබා දෙන්නේ. දැන් ඇවිත් පය දහස් වටේ කියලා බොහොම ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ. ඉතින් මේ ඒ කාලේ නම් මිනිස්සු හොඳට වැඩ කරා. හරි කාර්යක්ෂමව හරි කාර්යශූරව වැඩ කරා. එහෙම යුගයක් අපිට තිබුණා. හැබැයි අද වෙද්දි මොකක්කෝ අවාසනාවකට වෛද්‍යතුමිය මේ ඇවිදින මිනිස්සු අපි දකින්නේ ව්‍යායාම මන්තිර්වල විතරයි. ඉතින් ඒක නිසා ඇවිදින්න අර කාර්යක්ෂමව දුවන්න මේ අස්ථි පද්ධතිය කොයිතරම් ශක්තිමත් වෙන්න ඕනේද? මේ සන්ධි පද්ධතිය කොයිතරම් නිරෝගී වෙන්න ඕනේද? ඒ කාරණාව පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. දැන් මේ කරුණු කාරණා එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෛද්‍යතුමිය මේ ඇත්තටම මමත් ඉන්නේ ආතරයිටිස් තත්ත්වයකද? මටත් මේ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්ද? එහෙම අයට හඳුනා ගන්න අපිට කොයි විදියටද මේ රෝග ලක්ෂණ පිළිබඳව සඳහන් කරන්න පුළුවන් වෙන්නේ? රෝග ලක්ෂණ පිළිබඳ සඳහන් කරොත් අපිට හන්දි නැමීම අපහසුතාවය එනවා. උදේ පාන්දර නැගිටිනකොට ඇඟට හරි කැක්කුමයි වේදනයි, බිමට අඩිය තියෙනකොට වේදනාව එනවා. මේ සමහර වෙලාවට උණ එනවා, කොන්ද වේදනාව එනවා. බෙල්ලේ ඉඳලා තුනටියේ කෂේරුකාව දිගේ වේදනාව යනවා. මේ සමහර වෙලාවට මේ මහා හන්දි ඇසුරු කරලා ඊට පස්සේ ඒක කල්ගත වුණාම කුඩා සන්ධි ඇසුරු කරනවා. ඇඟිලි නමා ගන්න අපහසු වෙනවා. මේ අත් උස්සන්න අපහසු වෙනවා. බඩ පුරෝ දානවා. උද්ගාරය එනවා. මේ රෝග ගන්න කැරකිල්ල හැදෙනවා, කලන්ත හැදෙනවා. තමුන්ට තේරෙන්නේ නැහැ මට මොකද්ද මේ තියෙන රෝග තත්ත්වය කියලා. මම කිව්වනේ මුලදී මේ රෝගය හැදෙන්න මූලික හේතුව වෙන්නේ අපේ ආමාශය තුලයි මේ හටගන්නේ කියලා. එතකොට අර විවිධ හේතු ගණනාවක්, රසකාරක ආහාර අපි අර ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලින් තමයි අපේ කුඩා දරුවන්ට අද ගොඩාක් රසකාරක ආහාර දෙනවා, ක්ෂණික ආහාර. එතකොට කුඩා දරුවන්ගේ හන්දිය අද ගොඩක් කැක්කුම් කරනවා, ඉදිමිම් තියෙනවා, වේදනාවයි කියනවා. දරුවෝ එහෙම ඉන්නවා. ඉතින් අර උදාසීනත්වය, අර ඇඟට කම්මැලි කියන ගතිය එනවා. ඒ වගේ දේවල් තමයි එන්නේ. එතකොට හන්දි ක්‍රියාකාරීත්වය අපහසු වෙනවා, තද වෙනවා, වේදනාව ඇති වෙනවා. එතකොට හන්දි අතර අපේ දැන් වාතයනේ කිපෙන්නේ මෙතනදී ප්‍රධානයෙන්ම. ඒ වාතය කිපෙනකොට වාතය තමයි අපේ ශරීරයේ සියලු ක්‍රියාවන් කරන්නේ. ඒ කියන්නේ මේ පිත්තම් පංගු, කපම් පංගු, පංගවෝ මල ධාතෝ. ඒ කියන්නේ පිතට කප කියන්නේ සෙමට ඇවිදින්න බෑ, ගමන් කරන්න බෑ ශරීරයේ. ගමන් කරන කෙනා තමයි වාතය. වාතය නිවැරදිව වාතය දූෂණය නොවී ශරීරයේ තියෙන්න ඕනේ. වාතය දූෂණය වුණොත් පිතට යන්න බෑ, කපට යන්න බෑ. කප පිත අරගෙන යන්නේ වාතය විසින්. එතකොට වාතය නිරෝගී සම්පන්නව තියෙන්න ඕනේ. අපි දැන් සිලින්ඩරයකට බෙහෙතක් අරගත්තොත් අපි සිලින්ඩරයට තල්ලුවක් දාන්න ඕනේනේ අපේ ශරීරයට බෙහෙත යන්න. එතකොට දැන් අපේ වාතය කියන ප්‍රධාන දූෂය වුණොත් ඒ අරයාලා කොහොමද ගමන් කරන්නේ? සෙම ධාතුව කොහොමද සෙම කියන දේ අපි මේ අතපය දිගාරින්න හකුලවන්න අපිට සෙම ධාතුව අවශ්‍යයි.
එතකොට ඒ හැම දෙයක්ම ක්‍රියාකාරී කරන්න අපිට කරන්ට් එක ඕනේ. පිත ධාතු අවශ්‍යයි. එතකොට ඒගොල්ලන්ට ඇක්ටිව් වෙන්න බෑ, ක්‍රියා කරන්න බෑ වාතය දූෂණය වුණොත්. හොඳයි. මේ කරුණුත් එක්ක සමහර විට ඔබට හිතනවා ඇති ඔබ මේ රෝගී තත්ත්වෙන් පෙළෙන කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඔබේ පවුලේ ආතරයිටිස් රෝගී තත්ත්වෙන් පෙළෙන කෙනෙක්, පීඩා විඳින කෙනෙක් ඉන්න පුළුවන්. ඔබට හැකියාව තිබෙනවා සජීව අපේ මැදිරියට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මම මතක් කරන්නම් අපේ දුරකථන අංකය 2689428. 2689428 ඔස්සේ ඔබ දුරකථන ඇමතුමක් ලබා ගත්තොත් ඔබට හැකියාව තිබෙනවා ඔබට තිබෙන මේ ගැටලුව සම්බන්ධයෙන් උත් වෛද්‍යතුමියගෙන් උපදෙස් ලබා ගන්න. හරි. වෛද්‍යතුමියනි අපි බොහොම ඉක්මනට කාලය යනවා. ඒක නිසා අපි මේ වෙලාවේ කතා බහ කරමු. දැන් මෙවැනි රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක් නම් ඔහුට ඊළඟට තිබෙන එකම පිහිට තමයි කොහොමද මේ රෝගය නිට්ටාවටම සුව කරගන්නේ? මේ රෝගය ඉතාම වේදනාධික රෝගයක්. සන්ධි වේදනාව කියලා කිව්වහම අපිට හරි දරා ගන්න අමාරුයිනේ. එතකොට වෛද්‍යතුමියනි කොහොමද දේශීය ආයුර්වේදය තුල මොන වගේ පිළිවෙත්ද, මොන වගේ ප්‍රතිකර්මද තිබෙන්නේ? ඔව්, දේශීය ආයුර්වේදය තුල මේ සඳහා විශේෂයෙන්ම පංචකර්ම චිකිත්සාව ඇතුළුව කසාය, ගුලි, කල්ක, චූර්ණ මේ සියලු දේම අඩංගුව තියෙනවා. එතකොට මේ මගේ ප්‍රතිකාර ක්‍රමේදී මම මේ රෝගියාව මම හොඳ නාඩි පරීක්ෂා කරලා රෝග තත්ත්වය බලන වෛද්‍යවරියක්. එතකොට මම පරීක්ෂා කරන විට මම දැනගන්නවා මෙයාට ආතරයිටිස් රෝගයමද තියෙන්නේ නැත්නම් ස්නායුගත ආබාධයක්ද තියෙන්නේ. මේ ආතරයිටිස් රෝගයේදී හඳුනා ගැනීම හරිය වැදගත්. ඒ කියන්නේ සමහරුන්ට ආතරයිටිස් නැහැ. මට ආතරයිටිස් කියලා එනවා. නමුත් නාඩි බලනකොට එයාට ආතරයිටිස් නෙමෙයි තියෙන්නේ. එයාට ස්නායුගත අමාරුවක් තියෙන්නේ, වේදනාවක් තියෙන්නේ. ඉතින් ඒකට ප්‍රතිකාර කරනකොට අර ආතරයිටිස් රෝගය සමනය වෙනවා. එයා කියන රෝගයක්. ඉතින් ඒ වගේ මම දකිනවා ගොඩාක් අපි සායන වලට යනවා. ඒ රෝගී දකිනකොට මට තේරෙනවා අනේ මේ රෝගීන්ට මේ චිකිත්සාව කරගත්තා නම් මේ ගොඩාක් මේ විදියට කල් ගත වෙන විදියට බෙහෙත් ගන්න ඕනේ නෑනේ. එහෙම කියලා හිතෙනවා. ඇත්තටම ආයුර්වේදයේ තමයි ආතරයිටිස් ආම වාතය ඉවත් කරන්න පුළුවන් ප්‍රධාන චිකිත්සාව තියෙන්නේ ආයුර්වේදයේ තමයි. පමණයි. හොඳයි. ආයුර්වේදයේ තිබෙන චිකිත්සාවන් පිළිබඳව අපි තවදුරටත් කතා බහ කරමු. අපිට මේ වෙලාවේ දුරකථන ඇමතුමක් තිබෙනවා. අයුබෝවන්. ඔව්, ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. මේ මගේ පාදවල ඇඟිලි හිරි වෙලා තියෙනවා. ඒකට ගාන පෙරක් හරි ප්‍රතිකර්මයක් හරි කියන්න. ඔබතුමී දියවැඩියා රෝගයෙන් එහෙම පෙළෙනවද? දියවැඩියාවක් තියෙනවා. දැන් පාලනය වෙලා තියෙන්නේ. ඒක තමයි හේතුව. එතකොට දැන් ඔබතුමී එකපාරට ඇඟිලි හිරි වැටෙනවා කිව්වට ඒක මේ අපිට ලක්ෂණ විතරයිනේ. එතකොට ඔබතුමීට දියවැඩියා රෝගේ ලක්ෂණයක් තමයි ඒ ඇඟිලි හිරි වැටීම. ඒතර ඔබතුමී දියවැඩියා රෝගේ පාලනය කරගන්න ඕනේ. මොකද රුධිර සංසරණ පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම තමයි ඔබේ පාදවල හිරිය ඇති වෙන්නේ. එතකොට රුධිරය ගමන් කිරීමට ඔබතුමී හොඳින් ඔබේ මේ ස්නායු සෛල හොඳට තෙරපෙන විදිහට හොඳ තෙල් එකක් අරගෙන හොඳට ගන්න. හොඳට ලුණු ටිකක් අරගෙන හොඳට තවන්න ඇඟිලි කකුලි යටිපතුල දනිස ගාව උඩට එනකම්ම නහර හොඳට තවන්න. තවලා හොඳ වාතහාර තෙල් එකක් අරගෙන මේ අපේ හොඳ වාතහාර තෙල් තියෙනවා, නාරායන, වාත විදුරංග, මේ නිර්ගුණ්ඩිය, ඒ වගේ තෙල් තියෙනවා. ඒ තෙල් එකක් අරගෙන හොඳට උණු වතුරේ බස්සලා රත් කරලා අරගෙන හොඳට ගාලා හොඳට මර්දනය කරන්න. හොඳට අත ගන්න, තෙරපන්න. හොඳට තමුන්ගේ ඇඟිලි පහෙන් හොඳට ටච් කරන්න. කියන්නේ හොඳට තලා ගන්න. ඇඟිලි පහේ මුදුනේ, ඇඟිලි වල මුදුනේ හොඳට තලා ගන්න. තලලා ස්නායු අලුත් කරගන්න, මේ ක්‍රියාත්මක කරගන්න. එතකොට ඔබතුමීගේ හිරිය නැතුව යනවා. ඔබතුමී දියවැඩියාව පාලනය කරගන්න. හොඳට පොල් සම්බෝල කන්න. හරි, අපි ආහාර පිළිබඳවත් කතා බහ කරමු. විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්වයක් අපිට තනිවම විනිශ්චය කරගන්නට බෑ. අපිට වෛද්‍ය උපදෙස්, වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මතයි අපිට රෝගය නිශ්චයෙන්ම මට තිබෙන්නේ නිශ්චිතවම මේ රෝගයද කියලා අපිට තක්සේරු කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මම මේ වෙලාවේ අපේ වෛද්‍යතුමියගේ දුරකථන අංකයත් මතක් කරන්නම්. 077 503 92 69. 077 503 92 69.
9 දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් වෛද්‍යතුමියට දුරකථන ඇමතුමක් ලබා දීලා කාලයක් වෙලාවක් වෙන් කර ගන්න. හරි. වෛද්‍යතුමියනි අපි කතා බහ කරමින් හිටියා ප්‍රතිකර්ම පිළිබඳව. දේශීය ආයුර්වේදයේ තිබෙන සාර්ථකම ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව. ඔව් ඇත්තටම අපේ ප්‍රතිකාර ක්‍රමේදී අපි ආමාශය තමයි මුල් කරලා ප්‍රතිකාර දෙන්නේ. ඒ කියන්නේ දැන් හන්දි අතර තැම්පත් වෙච්ච විස වායුව අපි නැවත ගේන්න ඕනේ ආමාශයට. ගෙනල්ලා ආමාශයෙන් එළියට පිට කරන්න ඕනේ. අදෝ මාර්ගෙන් එළියටම බැහැර කරන්න ඕනේ. ස්නේහ කරලත් පිට කරනවා, දහඩිය ධම්මලත් පිට කරනවා, පොට්ටෙනි තැවිලි කරලා, ස්වේද කර්ම කරලා එහෙමත් පිට කරනවා. අර හන්දි අතර තැම්පච්චිත්ත විස අපි අරගෙන එන්න ඕනේ උදරයට. ඒකට කසාය තියෙනවා. ඒ කසාය වලින් තමයි ඒ ඉතුරු හරිය කරන්නේ. ඒ කරලා තමයි රෝගියාට සහනයක් ලබා දෙන්නේ. අනිවාර්යයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ බොහොම ස්වභාවික වෛද්‍ය ක්‍රමයක්. ඉතින් ඒ නිසා ඔබට නිට්ටාවටම රෝගය සුව කර ගැනීමට මම හිතනවා මේ සාර්ථකම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන් ඔස්සේ නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හැකියාවක් තිබෙනවා. දැන් වෛද්‍යතුමියනි ඒ වගේම මේ ලංකාවේ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ගෙන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට හන්දිපත් රුදාව එහෙම නැත්නම් මේ සන්ධි ආබාධ තිබෙනවා කියන තත්ත්වය දැන් වෙද්දි සමීක්ෂණ වාර්තාවල තිබෙනවා. බෝවන රෝග අතරට යන්න තියෙන රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඔව්. ඉතින් ඒ වගේම තමයි ආසියාතික රටවල කාන්තාවන්ටත් මේ තත්ත්වය බොහොම වැඩි. අපි කතා කරමු ඇයි මේ කාන්තා පාර්ශවයට මේ තත්ත්වය වැඩි වෙන්නේ? යම් හේතුවක් තිබෙනවද? ඔව් හේතුවක් තියෙනවා. මෙහිමයි කාන්තාවන් දරුවන් හදනවා, තමුන්ගේ ශරීරයේ පෝෂණය දරුවන්ට යනවා. මේ ගැප් ගත්තම දරුවන්ට අම්මගේ පෝෂණය ගොඩක්ම යනවා. ඒ වගේම මේ දරුවෝ හදලා ඉවරුණාට පස්සේ අම්මලාට මේ අම්මලා දරුවන් ගැනයි තමන්ගේ ස්වාමියා ගැන තමයි ආහාර මේ බෙදනකොට උනත් ඒගොල්ලන් තමයි ඉස්සර කරන්නේ. තමුන්ගේ පෝෂණය ගන්නේ නැහැ. ඉතින් ඇත්තටම පෝෂණය තමයි මෙතනදී ඕනේ. කියන්නේ කුරුට්ට සහිත ආහාර අත්‍යවශ්‍යයි අපේ අයට. මේ අපේ රටේ අයට කුරුට්ට සහිත කියන්නේ නිවුඩු සහලේ තඹ පුහාල ඒක ගොඩක් හොඳයි. කුරක්කන් කැඳ කුරක්කන් මේ සාමාන්‍ය දියවැඩියා රෝගීන්ට පමණක් නෙමෙයි කුරක්කන් හොඳ සාමාන්‍ය හැම අපේ පොදු ජනතාවටම කුරක්කන් බොහොම හොඳයි. කුරක්කන් කැඳ කුරක්කන් පිටි ඒ වගේ දේවල් ගොඩාක්ම හොඳයි. එතකොට විටමින් කියන්නේ පදාර්ථ හොඳ පදාර්ථ වර්ග අපේ ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ ඌනතාවය තමයි ප්‍රධාන හේතු කරන්නේ. අයන් ඌනතාවය ප්‍රධාන හේතු කරනවා. එතකොට අපිට ඕන කරන පදාර්ථ අඩුවීමත් ප්‍රධාන හේතුවක් වෙනවා. කාන්තාවන්ට විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම අපි හැම වෙලේම ඔබට කියන ඔබේ ආහාර රටාව පිළිබඳව ඔබේ ඇවතුම් පැවතුම් රටාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඒ රටාව අපිට නිවැරදි කරගන්න පුළුවන් නම් බොහෝමයක් රෝගී තත්ත්වයන්ගෙන් අපිට අත්විඳින්නට හැකියාව තිබෙනවා. ආමාශයට එන ආහාර ඔයගොල්ලෝ කොච්චර පෝෂ්‍යදායී ආහාර ගත්තත් ඒ ජීර්ණ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැත්තම් අන්න ඒක නිසා ජීර්ණ ක්‍රියාවලිය දැන් නිවැරදි කරගන්න වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අවශ්‍ය කසාය ටික අරගෙන නිවැරදි ආමාශය නිවැරදි කරගන්න. හරි. දැන් මේ කතාව අහගෙන ඉන්න ඔබෙන් මම මෙහෙම හුවත් මෑත කාලීනව මේ නරපපු රෝකඩ සංදර්ශනයක් එහෙම මතකද? ඉස්සර නම් රෝකඩ සංදර්ශන ගොඩක් තියෙනවා. දැන් වෙද්දී අපිට ටිකක් ඒක නරඹන්නට තියෙන ඉඩකඩ අවස්ථාව හරි අඩුයි. කොහොම වුණත් අර මේ මැටි පිළිමයක ගල් පිළිමයක තියෙන අජීවී බවට වඩා රෝකඩයක් ගත්තහම මේ රෝකඩ සංදර්ශනවල හරි ලස්සනට මේ සජීවී බව අපිට පෙන්නනවා. අපේ අස්ථි පද්ධතියේ චලනය නම්‍යශීලීත්වය මේක හරිම ආස්වාදජනකයි. ඒ කාලේ නම් ලංකාවේ රෝකඩ කලාව කිව්වහම බොහොම ප්‍රසිද්ධ කලාවක්. ඒ නිසා මේ අස්ථි පද්ධතිය සම්බන්ධයෙන් නැත්නම් සන්ධි ආශ්‍රිතව ඇති වෙන රෝගී තත්ත්වයක් පිළිබඳවයි අපි ඔබව දැනුවත් කළේ. ආතරයිටිස් කියන රෝගී තත්ත්වය. ඉතින් මේ තත්ත්වෙන් ඔබ පීඩා විඳිනවා නම් යෝගා ව්‍යායාමයේ මේකට ගොඩක් හොඳයි. ඔව්. ඉතින් මේ පිළිබඳව බොහෝ දේ කතා බහ කරන්න තිබුණත් අද වැඩසටහන වෙනුවෙන් අපිට කාලය වේලාව ඉක්මව යනවා. ඒ නිසා අපි ලබන සතියේ
එහෙමත් නැත්නම් වෙනයම් දවසක හරි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා බහ කරමු. අපේ වෛද්‍යතුමිය සම්බන්ධ කරගනිමු. කොහොම වුණත් දුරකථන මාර්ගයෙන් අපිව සම්බන්ධ කරගන්න බැරි කෙනෙක් හිටියනම් ඔන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඔබේ ගැටලුව අපිට ලියලෙවන්න. මම මතක් කරන්නම් අපේ ලිපිනය නිෂ්පාදක බ්‍රහස්පතින්දා සුවසෙත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක බ්‍රහස්පතින්දා සුවසෙත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. මේ ලිපිනයට ඔබේ ගැටලුව අපිට යොමු කරන්නත් පුළුවන්. ඒ වගේම වෛද්‍යතුමියගේ දුරකථන අංකයත් මම නැවත වතාවක් මතක් කරන්නම්. 077 503 92 69. 077 503 92 69 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට වෛද්‍යතුමිය සම්බන්ධ කරගනිමින් මේ ප්‍රතිකර්මයන් පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. හොඳයි. එhmenan අද වැඩසටහන අවසන් කිරීමට අපිට කාල වේලාව පැමිණ තිබෙනවා. හැමදාමත් ඔබට කියනවා වගේ මේ අපේ කමත් එක්ක බොහෝ දේවල් අපිට ලැබිලා තියෙනවා. අපේ කමත් එක්ක අපිට උරුමකම් කියපු ආහාර රටාවක් තියෙනවා. විශේෂයෙන්ම කුළුබඩු විශේෂයන් තියෙනවා. ඖෂධ තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි ඈත අතීතයේදී හොඳ දෑත් දෙපා හයිය යෝධ බල යෝධ ශක්තිය තිබුණු පරම්පරාවක් නිර්මාණය වුණේ. එහෙම පරම්පරාවක් හෙට රටට දායාද කරන්නයි ජාතික ගුවන්විදුලිය හරහා මෙවැනි වැඩසටහන් අපි ප්‍රවර්ධනය කරන්නේ. එමනම් ලබන සතියේත් හමු වෙමු. අද වැඩසටහන වෙනුවෙන් සහභාගී වුණේ ශාස්ත්‍රපති උපාධිධාරී පාරම්පරික හා ආයුර්වේද වෛද්‍ය අනෝමා දමයන්ති සොලමන් වෛද්‍යතුමිය. බෙහෙවින් ස්තුතියි අද වැඩසටහනට සහභාගී වුණාට. මේ අවස්ථාව ලබා දුන්නාට. හොඳයි. අද වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ජනානියා සාරා. අද මට තාක්ෂණික දායකත්වය ලබා දුන්න සඳරුවන් ලියනගේ නව මාධ්‍ය මෙහෙයවමින් මුහුණු පොත හරහා ඔබත් මමත් යා කළේ නදිල සේනානායක. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සුවපත් වූ දවසක්.